සම්මා සම්බුදු සරණයි. භාවනා මේ වැඩසටහන අසන නරඹන ඔබගේ හිතේ සුවය, සහනය, දියුණුව සහ නිර්වාණ අවබෝධයම ප්‍රාර්ථනා කරමින් මේ ඉදිරිපත් කරන මම කිත්සිරි සමරසිංහ. අද අපි සංකාර ගැන සාකච්ඡා කරමු. සංකාර කියන වචනයට තේරුම අතින් ඉතා කිට්ටු තව වචන කීපයක් තියෙනවා. චේතනා කියන වචනය, සංචේතනා කියන වචනය, නැත්නම් කර්ම, ක්‍රියා, ක්‍රියාකාරකම්, මෙන්න මේ වගේ වචන මේ සංකාර කියන පදයේ අර්ථයට බොහෝ දුරට සමානයි. අපි අඳුනන කෙනෙක්ව මතක් කර ගනිමු. මෙයාව අඳුනනවා නේද? සිහි කරලා බලන්න මෙයාගේ කායික ක්‍රියාකාරකම්. අපිට වැඩිය හරි වේගවත්. ක්ෂණයකින් එයාගේ ශරීරය හසුරවන හැටි මතක් කරගන්න. ඒ වගේම එයාගේ හඬ. ඒ වගේම අපි හිතලා බැලුවොත් මෙයාගේ සිතිවිලි මොන වගේ ඇද්ද? මේ සිතන, කියන, කරන සියලුම දේවල් මේ සංකාර කියන වචනේ අඩංගු වෙනවා. තවත් උපමාවක් ගමු. මේ තිරිසන් අපාය පුදුමාකාරයි. මේ රූප සටහනේ දැක්වෙන්නේ මාරාන්තික ඩෙන්ගුන හදන වෛරස් ජීවියාව. දැන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් වගේ බැලුවොත් මේ ජීවයාගේ ක්‍රියාකාරකම් අපිට පේනවා. ඒ වගේම මේ ශුද්‍ර ලෝකේ තව බොහෝ සත්වයෝ ඉන්නවා. මේ සරම්ප හැදෙන වෛරසය, කැස්ස හෙම්බිරිස්සාව හැදෙන වෛරසයක්. ඒ වගේම මාරාන්තික ඒඩ්ස් රෝගය හැදෙන වෛරසය. ඒ වගේම මේ වගේ බැක්ටීරියාවන්. මේ සියලුම ශුද්‍ර ජීවීන්ගේ පවා කායික ක්‍රියාකාරකම් පවතිනවා, සංකාර පවතිනවා. සංචේතනා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායේවා භික්ඛවේ සති කාය සංචේතනා හේතු. කය මුල් කරගත්, කය අරමුණු කරගත් සංචේතනා හේතු කොටගෙන uppajjati ajjattං සුඛ දුක්ඛං. තමා තුලින්ම ආධ්‍යාත්මයෙන්ම සුඛ දුක්ඛ වේදනා උපදිනවා. දැන් මේ මිනිස් සත්වයේ කාය සංකාර අරගෙන බලන්න. මේ කය අරමුණු කරගත් සංකාර නිසා, කාය සංචේතනා නිසා ඒ ඇයට සුව දුක් දැනෙනවා. කය හරහා, කය නිසා සුව දුක් දැනෙනවා. මේ කය පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු ස්වභාවයෙන් යුක්ත යන්ත්‍රයක් වගේ. නමුත් මේ යන්ත්‍රය මොහොතක්වත්
ක්‍රියා කරන්නේ නැහැ. මේ කාය සංකාර කියන නාම කොටස හිතේ ඇතිවුනේ නැත්නම්. වෙන විදිහකින් කියනවා නම් මේ යන්ත්‍රය ක්‍රියා කරන්න නම් කාය සංකාර කියන මේ චේතනා නාම කොටස අවශ්‍යයි. එයින් තමයි මේ ක්‍රියාකාරකම් වලට අවශ්‍ය බලය සැපෙන්නේ. මනසේ ඇතිවෙන මේ කාය සංකාර කියන නාම කොටස නිසා ඔබේ කය සක්‍රිය වෙන හැටි, ක්‍රියාකාරකම් කෙරෙන හැටි ඔබ අත්දැක ඇතුවා නිසැකයි. මේ දර්ශනයෙන් පේන්නේ ශාරීරික ව්‍යායාම කරන උපකරණයක් මත කෙනෙක් සිදු කරන කාය සංකාරයන්. අපි දන්නවා මේ උපකරණේ කොපමණ ඇවිත්තත් ගිය දුරක් ලබාගත් ප්‍රතිඵලයක් නැති බව. මේ වගේමද මේ සංසාරයේ අපි කළ අනෙකුත් කාය සංකාරයනොත් මේ උපකරණේ වගේම සංකාරයන් නිසා වෙහෙසක්, පීඩාවක්, මහන්සියක් පමණද ඉතුරු වුණේ. මේ පිළිබඳ නුවණින් සිතා බලන්න වෙනවා. එතකොට මේ සංකාරත් ඒ වගේමද අපට වෙහෙසක්, මහන්සියක්, දුකක් පමණද අයත් වෙන්නේ. මොහොතක් හිතන්න මේ කාය සංකාරයන් මා කැමති ආකාරයකටම පැවැත්විය හැකිද? දැන් අපි සංකාර ගැන කතා කරද්දී කාය සංකාර ගැන බැලුවා. නමුත් කාය සංකාර කියන්නේ සංකාරවල එක කොටසක් පමණයි. මේ වගේම වචී සංකාර, ඒ වගේම මනෝ සංකාර කියලා තවත් කොටස් දෙකක් මේ සංකාරවලට අයත් වෙනවා. දැන් අපි වචී සංකාර කුමක්ද කියලා බලමු. වචී සංකාර කියන්නේ වචන පිට කරන්න අවශ්‍ය වෙන අපේ හිතේ පහළ වෙන චේතනා. දවසකට කොපමණ නම් වචන අපේ මුවෙන් පිට වෙනවද? මේ සෑම වචනයක් පිටිපස්සෙම නාම කොටසක් වැඩ කරනවා. ඒ නාම තමයි වචී සංකාර විදිහට හඳුන්වන්නේ. මේ නිසා කතා කිරීමේදී, කතා කරන ක්‍රියාවේදී අපේ මනසේ ඇතිවෙන ඊට අදාළ නාම කොටස වචී සංකාර කියලා අඳුනගමු. දැන් මෙයා කරන්නේ කුමක්ද? කයින් ක්‍රියාවක් කරන්නේත් නැහැ, කතා කරන්නේත් නැහැ. නමුත් යම් ක්‍රියාවක් කරනවා. ඒ මොකද්ද? කල්පනා කරනවා. අපිත් මේ වගේම කල්පනා කරනවා. දැන් මේ සිතන ස්වභාවය ක්‍රියාවක්. මේවා මනෝ සංචේතන, මනෝ සංඛාර විදියට හඳුන්වනවා. සංචේතනීය සූත්‍රයේ කලින් වගේම දේශනා වෙනවා. මේ මනස අරමුණු කරගත් සංකාර නිසා
මනෝ සංචේතන හේතුවෙන් තමන් තුළ සුඛ දුක්ඛ ස්වභාවයන් උපදිනවා කියලා. දැන් මෙයා තුළ ඇතිවෙන මනෝ සංකාර මොන වගේ ඇද්ද? කුමක්ද මෙයා සිතන්නේ? දැන් අපිට පේනවා මේ සංකාර වලින් නම් ගැලවෙන්න ලෙහෙසි නැති බව. එයයි සිතන්නේවත් කියන්නේවත් කරන්නේවත් නැතුව මොහොතක්වත් පෘථග්ජන සිතකට පවතින්න බැරි නිසා. දැන් අපි කාය වචී මනෝ කියන සංකාර මට්ටම සාකච්ඡා කළා. මේවම වෙනත් විදිහකට පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර නැත්නම් පින්පව් විදිහටත් වර්ග කෙරෙනවා. ඒ මොකද මේ චේතනා නිසා පින්පව් සිදුවෙන හින්දා. ඊට අදාළ විපාක මට්ටමක් ඒ සත්වයාට ලැබෙනවා. මේ පින්පව් මට්ටමට යටින් තවත් සංකාර මට්ටමක් ගැන චූල වේදල්ල සූත්‍රයේ ධම්මදින්නා මහරහත් තෙරණිය දේශනා කරනවා. මෙතනදී සඳහන් වෙනවා ඇත්තේ මේ ආනෙක්ජාපි සංකාර කියන සියුම් සංකාර ස්වභාවය. ඒ සූත්‍රයේදී කාය සංකාර ආස්වාස ප්‍රාස්වාස විදිහටත් වචී සංකාර කියන්නේ විතක්ක විචාර විදිහටත් මනෝ සංකාර කියන්නේ සිතේ සංඥා වේදනා ස්වභාවයටත් බව සඳහන් වෙනවා. කෙනෙක් භාවනානුයෝගීව සමාධිගත වෙන අවස්ථාවේදී කාය වචී මනෝ සංකාර සංසිඳවන නිසා ඒවයේ සංසිඳන ස්වභාවය මේ විදිහට දැක්වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඊළඟට ඒ වගේම අපිට වැදගත් වෙනවා මේ සංකාර නවත්ත ගන්න බැරි නම් මේවා ඇති වෙන්නේ කවර හේතුවක් නිසාද? බුද්ධ දේශනාවට අනුව මේ සංකාර ඇති වෙන්නේම අවිද්‍යාව නිසා. මේ නිසා මේ අවිද්‍යාව සහ සංකාර අතර සම්බන්ධය තවදුරටත් තේරුම් ගන්න අපි උත්සාහ කරන්න වෙනවා. මේ චූල වේදල්ල සූත්‍රයේදී කියවෙන සංකාර මට්ටම ගැන හිතනකොට ඒවට මනෝ සංකාර වෙනුවට චිත්ත සංකාර කියන වචනය යෙදিলা තිබීමත් ඒ වගේම සංකාර කියන පාලි බහුවචනය වෙනුවට මේවට සංකාරෝ කියන පාලි ඒකවචනය යෙදී තිබීමත් අපිට වැදගත් වෙනවා. එයයි මෙතනදී චිත්ත ඒකාග්‍රතාවයක් පවතින නිසා එකම සංකාරයක් අරමුණු වෙනකොට ඒ අරමුණු උනේ ආස්වාස ප්‍රස්වාස නිසා එක කාය සංකාරයක් අරමුණු කරලා ඒ වෙනුවෙන් විතක්ක ਵਿਚාර ඒ වගේම වේදනා සංඥා ඇති වෙන නිසා මෙයට සංකාරෝ කියන පදය යෙදුවා වෙන්නට පුළුවන්.
සංඛාර ගැන තවදුරටත් තේරුම් ගන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරපු තවත් උපමාවක් සලකලා බලමු. අපි හිතමු ඔබට ලී දඬු යම්කිසි වැඩක් කරන්න අවශ්‍ය වුණා. දැන් මේ ලී දඬු සොයා ගැනීම ගැන හිතමින් ආයුධයකුත් අරගෙන ඔබ එළියට බහිනවා. ලී දඬු සොයන්න ඔබ ඇතුල් වෙන්නේ මෙන්න මේ වගේ කෙසෙල් පඳුරු ගොඩක් ඇති කැලයකට. දැන් ඔබට අවශ්‍ය අරටු ඇති ලී දඬු සොයමින් ඔබ කොතෙකුත් මේ කෙසෙල් ගස් කැපුවත් ඔබට නම් ඒ අරටුව ඇති කඳක් හම්බ වෙන්නේ නැහැ. සියලුම කෙසෙල් ගස් කපලා බැලුවත් ඒක ඇතුලේ අරටුවක් නැති නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සංඛාරත් මෙන්න මේ වගේ මේ කෙසෙල් කඳන් වගේ ඒවා හිස් බවින් යුක්තයි. මේ දේශනාවේ සඳහන් වෙනවා මේ හිස් වූ තුච්ඡ වූ නිස්සාර වූ නොවටිනා මෙන්න මේ වගේ වචන තමයි බුදු පියාණන් වහන්සේ මේ සංඛාර හඳුන්වන්න යොදලා තියෙන්නේ. මහණෙනි මේ සංඛාරද මේ වගේ. පේන පිණ්ඩූපම සූත්‍රයේ කන්ද සංයුත්තේන මෙන්න මේ විදිහටයි බුදු පියාණන් වහන්සේ සංඛාර උපමා කළේ. මේ වචන දිහා බලන්න. දැන් අපි මේ සිතන කියන කරන දේවල් අපිට ගොඩක් වටිනවා වුණාට ඒවායේ ලොකු වැදගත්කමක් අපි දුටුවට බුදු ඇසින් ඒවා දකින්නේ හිස් වූ තුච්ඡ වූ නිස්සාර වූ නොවටිනා දේවල් ලෙසයි. අපි මේ වචන වලින් කියවෙන තේරුම් හරියට අවබෝධ කරගන්න උත්සාහ කරන්න වෙනවා. යමකින් අපට දුක් සකස් කර දෙනවා නම් ඒවා හිස් වූ තුච්ඡ වූ නිස්සාර වූ නොවටිනා දේවල් විදියට අපි හඳුනාගත යුතුයි නේද? සුත්ත නිපාතේ ද්වේතානුපස්සනා සූත්‍රයේ 374 වෙනි ගාථාව අරගෙන බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යංකින්චි දුක්ඛං සමුහාති සබ්බං සංඛාර පච්චය. යම් දුකක් සකස් වෙනවද ඒවා මේ සංඛාර හේතු කරගෙනයි සකස් වෙන්නේ. සංඛාරාණං නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භවෝති. මේ සංඛාර නිරෝධයෙන් දුකෙහි සකස් වීම නවතිනවා. කන්ද සංයුත්තේ කජ්ජනීය සූත්‍රයේ මේ දුක සකස් කෙරෙන හැටි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. අපි දන්නවා පංච උපාදානස්කන්ධය දුක ලෙස බුදු පියාණන් වහන්සේ දේශනා කරපු බව. පංච උපාදානස්කන්ධය කියන්නේ සකස් කළ දෙයක්. මේ සකස් කළ දෙය
විශේෂයෙන් නැවත සකස් කළ දෙයක් බවට පත් කරන්නේ යමකින්ද එයට මම සංඛාරයයි කියමි. මෙන්න මෙහෙමයි බුද්ධ දේශනාව. සංකතං අபிසංකරොන්තිති පික්කවේ තස්මා සංඛාරාති උච්චන්ති. සකස් කරන ලද දෙයක් නැවත සකස් කිරීමකට ලක් කරන්නේ මේ සංඛාර වලින්. නැත්නම් මේ චේතනා වලින්. කුමක්ද මේ සකස් කරන ලද දේවල්? මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා අපි උපාදාන කරගෙන තියෙන දේවල් තමයි නැවත සකස් කිරීමකට ලක් වෙන්නේ. කුමක් නිසාද? කුමක් හේතු කරගෙනද? මේ චේතනා නැත්නම් මේ සංඛාර හේතු කරගෙනයි. මේ රූප සටහන බලන්න. දැන් යම් ෂණයක රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහක් උපාදාන වුණා නම් ඒ වෙනුවෙන් ඇතිවෙන සංචේතනා නිසා ඒවා නැවත සකස් වෙනවා. නව රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන බවට. ඒ වෙනුවෙන් ඇතිවෙන සංචේතනා නිසා ඒවා නැවත සකස් වෙනවා. අලුත් රූප, ඒ වගේම අලුත් වේදනා, සංඥා, සංකාර, විඥාන බවට. මේ විදිහට පංච උපාදානස්කන්ධය මොහොතක් පාසා නැවත සකස් කිරීමකට ලක් කරන්නේ මේ සංචේතනා වලින්. නැත්නම් මේ අපි සිතන, කියන, කරන දේවල් වලින්. සංකතං කියලා ගත්තාම හිතන්න මේ මොහොතේ පවතින පංච උපාදානස්කන්ධය. අபிසංකරොන්තිති කියලා කිව්වහම ගන්න සංචේතනා නිසා නැවත සකස් වූ පංච උපාදානස්කන්ධය. මේ ක්‍රියාදාමය ෂණයක් පාසා නැවත නැවත සිදු වෙනවා. මේ අපට නවත්ත ගන්න බෑ. මේ නිසාම විපාක විදිහට නැවත නැවත දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ නිසයි ඉත්ත භාවය නැත්නම් මේ පවතින ස්වභාවය අඤ්ඤතා ස්වභාවයකට පත් වෙනවා කියලා දේශනා කරේ. පවතින ස්වභාවය වෙනත් ස්වභාවයකට මොහොතක් පාසා පත් වෙනවා. කුමක් හේතු කරගෙනද? අපේ මේ සංචේතනා නැත්නම් සංකාර හේතු කොටගෙනයි. මෙතනදී අපිට පෙනෙනවා මේ සංඛාර දුක් නැවත නැවත උපදින්න හේතු වෙන හැටි. මේ ආකාරයෙන් සංචේතනා වල ප්‍රවෘත්ති විපාක වශයෙන් ෂණයක් පාසා අලුත් පංච උපාදානස්කන්ධ ඇති වෙන හැටි අවබෝධ කරගන්න පහසු වෙනවා. අපි යම් ක්‍රියාකාරකමක් සිදු කරන විට ෂණයක් පාසා මේ පංච උපාදානස්කන්ධය නැවත නැවත සකස් වීමකට ලක් වෙනවා.
ඔබ අතින් මෙවැනි ක්‍රියාකාරකමක් සිදු වෙනකොට ක්ෂණයක් පාසා නැවත නැවත සකස් වෙන පංච උපාදානස්කන්ධය ඔබේ සිතට අරමුණු කළ හැකිද? අපි වීරයෙන් සිහියෙන් නුවණින් මේ දෙස බලා ඉන්න සිත පුරුදු කළහොත් අපට හැකියාව ලැබෙනවා මේ ප්‍රවෘත්ති විපාක ලෙස නැවත නැවත පංච උපාදානස්කන්ධයන්ගේ සකස් වීම ක්ෂණයක් පාසා සිදුවන සැටි මනසින් දකින්න. නමුත් මේ ලෙස මේ කර්ම රැස් වෙන්නේ විපාක ලැබෙන්නේ අවිද්‍යාව නිසාමයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. මෙතන ඊතාසියුම් ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්න අපිට සිද්ධ වෙනවා. අවිද්‍යාව නිසාමද මේ විදිහට මේ ක්‍රියාකාරකම් අප අතින් සිදු වෙන්නේ. මේ පංච උපාදානස්කන්ධයන් දුක් පිණිස නැවත නැවත සකස් වෙන හේතුඵල ධර්මතාවය නොදැනීම මෝහය නැත්නම් අවිද්‍යාව නිසාමයි මේ ක්‍රියාකාරකම් වලදී අප නොදැනීම විපාක පිණිස කර්ම සකස් වෙන්නේ. මෙසේ විපාක පිණිස කර්ම සකස් නොවන විදිහට සිතන්න, කියන්න, කරන්න ක්‍රමයක් පවතිනවාද? එසේ පවතින බවයි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළේ. කර්ම රැස් නොවන විදිහට මේ ක්‍රියා කිරීමේ උපාය අප නොදන්නාකම නිසාම අප දුක් විඳින බවයි බුද්ධ දේශනාව. හේතුඵල දහමෙන් පැහැදිලි කරන්නේ මේ මෝහ සහිත ක්‍රියාකාරකම් විපාක විනිසම පවතින බවයි. නොයසේනම් අවිද්‍යාව ඇති තැනමයි සංකාර පවතින්නේ. අවිද්‍යාව ඉපදීමෙන්මයි සංකාර උපදින්නේ. අවිද්‍යාව නැති තැන සංකාර නැහැ. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංඛාර නිරුද්ධ වෙනවා. විද්‍යාව ඉපදීමෙන් මේ උපාය මාර්ගය අපට පැහැදිලි වෙනවා. විද්‍යාවෙන් කෙනෙක් සිතනවා නම්, කියනවා නම්, කරනවා නම් ඒ සඳහා විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැහැ. ක්‍රියාසිත පමණයි උපදින්නේ. මෙයයි රහතන් වහන්සේ කෙනෙකුගේ ස්වභාවය. විද්‍යාව සිතක් තුළ ඉපදීමෙන් මේ ස්කන්ධයන්ගේ නොගැටි සිතන්න, කියන්න, කරන්න පුළුවන් වෙනවා. නොඇලී සිතන්න, කියන්න, කරන්න පුළුවන් වෙනවා. මුලා නොවි, නොරැවටි සිතන්න, කියන්න, කරන්න පුළුවන් වෙනවා. මේ සිතීම්, කීම්, කිරීම්
සංඛාර කියන අර්ථ දැක්වීමට අයිති වෙන්නේ නැහැ. මේවා ක්‍රියාසිත පමණයි. පෘථග්ජන සිතෙහි අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙන බව තේරුම් ගන්න අපටත් වඩා මෝහෙන් වැහිලා ගිය සිත් ඇති තිරිසන් අපායේ දුක් විඳින සත්වයෙකුගේ සංඛාර ගැන අවධානය යොමු කරමු. මේ රූප සටහනෙන් දැක්වෙන සත්වයා කණ්ණාඩියක් තුලින් තමන්ගේ රූපයම දකිනවා. එයාගේ සංඛාර කොයි ආකාරද? එයා සිතන්නේ කුමක්ද? කියන්නේ කුමක්ද? කරන්නේ කුමක්ද? එයා රැවටෙනවා මේ වෙනත් කුරුල්ලෙක් කියලා. මේ රැවටීම නිසාම එයාට සිතවිලි ඇති වෙනවා. ඒ වගේම තරහෙන් මේ වීදුරුවට මේ කණ්ණාඩියට කොටනවා. මේ සිද්ධිය ඔබ දැක ඇතුවාට නිසැකයි. මෙහෙම රැවටීමට ලක් වෙච්ච මේ තිරිසන් සත්වයා කර්ම රැස් කර ගන්නවා. ඒ සත්වයාට ඒ වෙනුවෙන් විපාක සකස් වෙනවා. මේ වගේ තව බොහෝ දේවල් මේ තිරිසන් ලෝකය ගැන අවධානය යොමු කරගෙන සිටියොත් ඔබට දැක ගන්න පුළුවන්. මේ සත්වයාත් තමන්ගේම රුව වතුරෙහි පිළිඹු වෙනවා දැකලා ඒ පිළිබඳ සංකාර පවත්වනවා. ගොරවනවා, පහුරු ගන්නවා. මේ වගේ නොයෙකුත් සංකාරයන් ඇති වෙනවා. මේ උදාහරණ දෙකේදීම අපිට පේන්නේ රැවටීම නොතිබුණා නම් මේ සංකාර නැත්නම් මේ කර්ම විපාක විඳීම පිණිස මේ සත්වයාට සකස් නොවන බව. අපිට මේ උපමා ගන්න ලේසි වෙන්නේ මේ සත්වෙන්ගේ සිත් අපේ සිත්වලට වැඩිය මෝහෙන් පිරී ඇති නිසා. මේ කාන්තාරයක මිරිඟු දර්ශනයක්. මේ මිරිඟුව දැක්කහම මිනිස්සු නොරැවටුණාට බොහෝ සත්වෝ මෙහි වතුර ඇති බවම සිතනවා. ඒ අනුව ක්‍රියා කරනවා. දුවගෙන යනවා මිරිඟුව දිශාවට. මෙතනත් පේන්නේ යම් පිළිඹු කිරීමක්. දිස් වෙනවා. ඒ දිස්වීමට මෝහෙන් රැවටුණ කෙනෙක් ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා. සංකාර පවත්වනවා. විපාක සකස් වෙනවා. මේ කාන්තාරයේ ඇති රත් වූ වැලි වතුර ඇති බව පිළිඹු කරනවා. මේ මිරිඟු ස්වභාවය ගැන අවබෝධය ඇති කෙනා ඒ පිළිබඳ ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. අවබෝධයක් නැති තිරිසන් සත්වයා ඒට ක්‍රියා කරනවා, චේතනා පහළ කර ගන්නවා, කර්ම රැස් කර ගන්නවා. දැන් මේ සිද්ධි සසඳා බලන්න. මේ රත් වූ වැලි ජලයේ ඇති බවක් පෙන්눔 කළා. මේ දර්පණය තවත් සත්වයක් ඇති බව පෙන්눔 කළා. මේ ජල පෘෂ්ඨය තවත් සත්වයක් ඇති බව පෙන්눔 කළා. මේ වගේ ජල පෘෂ්ඨයක්
බාහිරව යම් යම් දේවල් ඇති බව පෙන්눔 කරනවා. මේ සෑම තැනකදීම යම් තිරයක් වැනි වූ දෙයක් මත පෙන්눔 කිරීමක් සිදු වුණා. එයට රැවටෙනු නිසායි මේ සත්වයෝ ප්‍රතික්‍රියා දැක්වේ. මේ වගේම තිරයක් නේද අපේ ඇහැ ඇතුලේ පවතින්නේ. මේ බාහිරව වැටෙන ආලෝකය මේ ඇහැ ඇතුලේ තිරයට පතිත වුණාමයි රූප තියෙනවා කියන සංඥාව අපේ සිතට ඇති වෙන්නේ. මේ වැටෙන රූප දකින්න විඥානය නැත්නම් චක්කු විඥානය එතන ඇති වී තිබීම අවශ්‍යයි. දැන් මේ තිරය ගැන තවදුරටත් සලකා බැලුවොත් ඇහැ ඇතුළ මෙන්න මේ ස්වභාවයෙන් යුක්තයි. බාහිරෙන් එන ආලෝක කිරණ මේ කාචය හරහා ගිහිල්ලා මේ ඇහැ ඇතුලේ තියෙන මෙන්න මේ තිරය මතට පතිත වෙනවා. මේ තිරය මත පතිත වෙන ආලෝකයේ වර්ණ හඳුනා ගැනීමේ ශක්තිය මනසට පවතිනවා. මේ තිරය මතදී වර්ණ හඳුනා ගැනෙන්නේ. තිරය මත වැටෙන ආලෝක ප්‍රමාණවල වෙනස්කම් වර්ණ සටහන් විදිහට මනස හඳුනා ගන්නවා. එහෙමනම් මනස දකින්නේ මේ තිරය මත පිළිඹු වෙන වර්ණ සටහනක්. ආලෝක සටහනක්. මෙය සසඳා බලන්න අර සත්වයින්ට සිදු වූ දේත් සමග එහෙන් රූපයක් දකිනකොට එය සත්‍ය බව හැඟිලා ඒ සඳහා ප්‍රතික්‍රියා දක්වීමෙන් කර්ම රැස් කරන මිනිසයා අර සත්වයන් වගේම යම් මට්ටමක මෝහයකට නැත්නම් රැවටීමකට ලක් වෙලා ඇති බව නේද පේන්නේ. චක්කු විඥානය නැමැති මායාකාරය මේ ඇහි තිරය මත හදලා දෙන මේ රූප සංඥාව එතනින් මන ආයතනයට නැත්නම් මනෝ විඥාණයට බාර කෙරෙනවා. මන ආයතනයේදී හිත තුළ ඇති කෙලෙස් සමග මිශ්‍ර වන මේ රූප සංඥාව විසිතුරු වර්ණ රූප සංඥාවක් නැත්නම් කාම සංඥාවක් බවට සකස් වෙනවා. මේ සකස් වුණ කාම සංඥාව වෙනුවෙනුයි ඒ හේතු කරගෙනයි සංකාර ඇති වෙන්නේ. මෙන්න මේ විදිහට ඇස හරහා ඇතිවෙන අවිද්‍යාව නිසා ඇසෙන් දකින රූප පිළිබඳව සංකාර සකස් වෙනවා. නැත්නම් චේතනා සකස් වෙනවා. ඒ චේතනා නිසායි කර්ම රැස් කරගන්නේ. ඒ නිසාමයි විපාක ඒ සත්වයා වෙත එළඹෙන්නේ. මේ ඇහි තිරය වගේ තවත් තිර කීපයකට මැදි වෙලයි අපි ජීවත් වෙන්නේ. දැන් මේ පෙන්වන්නේ කනේ
ඇතුළත කොටස් පවතින හැටි. මේ බාහිරව ඇතුළු වෙන කම්පන තරංග මෙතන තියෙන කංබෙරේ වැදිලා මැද කන හරහා මෙන්න මේ ඇතුල් කනේදී ශබ්ද සංඥා බවට පත් වෙනවා. ඒ ශබ්ද සංඥා මන ආයතනයට බාර කෙරෙනවා. මෙතන මේ කංබෙරය අර වගේම ශබ්ද පිළිමිමු කරන තිරයක්. නාසයේදීත් මේ නාසයේ උඩ කොටසේ තියෙන සෛල ඒ වගේම තිරයක් විදිහට ක්‍රියා කරලා ගන්ධ සංඥා සකස් කරලා දෙන තිරයක් විදිහට වැඩ කරනවා. මේ දිව රස සංඥා සකස් කරලා දෙන තිරයක් විදිහට සැලකත හැකියි. ඒ වගේම මුළු ශරීරයේ පුරාම පවතින සෛල ස්පර්ශ සංඥා දැනගන්න තිරයක් විදිහට වැඩ කරලා ස්පර්ශ සංඥා හදලා ඒවා මන ආයතනයට බාර කෙරෙනවා. මෙන්න මේ විදිහේ විශේෂ හැකියාවල් වලින් යුතු තිර 5කට කොටු වෙලයි මේ සත්වයා ජීවත් වෙන්නේ. මේ තිර වලින් සකස් කරන සංඥා මන ආයතනෙන් කාම සංඥා බවට හරවලා ඒ වෙනුවෙන් චේතනා පහළ කරලයි සත්වයා කර්ම රැස් කරගන්නේ. අපි මොහොතකට සිතමු මේ දැක්වෙන්නේ මන ආයතනය කියලා. අනිකුත් ආයතන 5 මීට අනුබද්ධව පවතිනවා. ඒ ආයතන වලින් සකස් කරලා ඉදිරිපත් කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සංඥා සත්‍යයයි පිළිගැනීම හින්දා මේ තිරය මතට වැටෙන සංඥා සත්‍යයයි පිළිගැනීම නිසාම මේ සත්වයා චේතනා පහළ කරනවා. මෙයින් පෙනෙනවා අවිද්‍යාව නිසාමයි මේ සත්‍ය කියලා බාරගත් නිසාමයි නොයසේනම් මේ සංඥා හැදෙන ක්‍රමය නොදත් නිසාමයි මේ සංකාර පහළ වුණේ කියලා. සම්මා දිට්ඨිය නැති මිත්‍යා දෘෂ්ටික සිතක යම් සංකාරයක් වේද ඒ අනිෂ්ට බව පිණිසම දුක් පිණිසම පවතී. උපමාවකින් කියනවා නම් තිත්ත ලැබු ඇටයක් තෙත් පොළවෙහි රෝපණය කරන ලද්දේ යම් සාරයක් පොළවේ නැදගනීද එය තිත්ත බව පිණිසම කටුක බව පිණිසම අමිහිරි බව පිණිසම පවතිනසේ. මේ විදිහට මේ සාරය තිත්ත බව පිණිසම කටුක බව පිණිසම අමිහිරි බව පිණිසම පැවතීමට හේතුව කුමක්ද? දේශනාවේ සඳහන් වෙනවා ඒ බීජය ලාමක නිසා කියලා. මේන් අපිට පෙනෙනවා අවිද්‍යාව නිසා යම් සංකාරයක් මිත්‍යා දෘෂ්ටික සිතක ඇති වෙනවද එය දුක් පිණිසම පවතින බව ඒ වගේම විපාක පිණිසම පවතින බව සංසාරේ ගමන් කිරීම සඳහාම හේතු වෙන බව. ලෝකෝත්තර සම්මා දිට්ඨිය නොලැබූ කෙනා සංකාර පින්පව් වශයෙන් සකස් කර ගනිමින් මේ භවගාමී
සංසාර ගමනේ මෙන්න මේ මාර්ගයේ ගමන් කරනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය සකස් වූ ආර්ය පුද්ගලයන් මේ භවගාමී සංසාර ගමනින් එතර වීම සඳහා මේ මාර්ගය තෝරගන්නවා. මන ආයතන තිරේ තිස්වෙන සංඥා ලෝකයෙන් ඊතර වන්නට සම්මා දිට්ඨිය පහළ කරගත් ආර්යයන් වහන්සේ මේ සංඥාවලට ඇතිවන සංකාරයන් හෙමින් හෙමින් සමනය කරනවා. මෙසේ මේ සංඥාවෙන් මැවෙන ලෝකයේහි කිසිවක මුලා නොවි නොගැටි නොඇලී සිත දියුණු කරන ඒ ආර්යයන් වහන්සේ අවසානයේ ශාන්ත වූ ප්‍රණීත වූ සියලු සංකාරයන්ගේ සංසිඳීම අත්විඳිනවා. මෙතනින් මේ සංකාර පිළිබඳ ධර්ම කතිකාවත අවසන් කරමු. මේ ඉදිරිපත් කිරීමෙනුත් අසා සිටීමෙනුත් අපට ලැබෙන්නා වූ සියලු පින් බලාපොරොත්තු වෙන්නා වූ මහත්ගත සිත් ඇති දෙවියන්ට අනුමෝදන් වේවා කියලා හිතමු. ඒ වගේම මියගිය ඥාතීන්ට අනුමෝදන් වේවා කියලා හිතමු. ඒ වගේම මේන් ලැබෙන්නා වූ කුසල් බලයෙන් අප සෑම දෙනාටම සියලු ආශ්‍රව ඡය කරලා උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔබට තෙරුවන් සරණයි.